හායි හැමෝටම good morning කියන ගමන් විශේෂ ටියුටෝරියල් එකක් තමයි මම මේ ගේන්නේ. ඇත්තටම මේ මෙසේජ් එකේ පේන්නේ මහරෑ 12ට රික්වෙස්ට් කරපු සවාන් ඕඩර් එකක්. මම කිසිම පේමන්ට් එකක් ගන්න නැතුව කට වචනෙට මම මගේ ප්‍රොසෙස් එක කරගෙන ගියා. ඉතින් මම මේ කරගෙන ගිහින් ඉවර වෙලා ක්ලයන්ට් ඕනේ කිව්වේ 7ට on time කරලා ඉවරයි. හැමදේම ලෑස්ති බලන් හිටියා ක්ලයන්ට් එයි කියලා. අන්තිමට මට කිසිම පේමන්ට් ඩිපොසිට් එකකුත් නැහැ. මට ක්ලයන්ට් ආවෙත් නැහැ. ඒගොල්ලෝ කිව්වේ ඉවෙන්ට් එක කැන්සල් වුණා. ඒ නිසා මේක රැප් කරලා ෆ්‍රිජ් කරන්න කියලා. ඒක ඒ විදිහට උනේ ඇයි සහ එහෙම කරන්නේ ඇයි අපිට? අපි ඕගලන්ට හොඳ සර්විස් එකක් දෙනවා නම් එහෙම කරන්න එපා. මොකද අන්තිමට පහුවදා වෙනකම්ම මට පේමන්ට් එකක් ගන්නත් මං ඒ ක්ලයන්ට්ගේ පස්සෙන්ම යන්න වුණා. ඇත්තම කියනවා නම් මගෙන් කාපු අය, මගෙන් මේ ප්‍රොඩක්ට් එක ගත්ත අය, මගේ මේ බත් එක ඇවිල්ලා ඇත්තම කිව්වොත් හෝම් මේඩ් ටේස්ට් ෆුඩ් කියන අපේ මේ බිස්නස් එකේ සිග්නේචර් බත් එකක් කිව්වනම් හරි. හැම කෙනෙක්ම වගේ කාලා තියෙන කෙනෙක් දන්නවා මේකේ රහ සහ මම මේකට දාලා තියෙන එෆර්ට් එක. මට අද වෙනකන් මේ බත් එකේ කිසිම කම්ප්ලේන් එකක් ඇවිල්ලා නැහැ. කවුරුත් මට කියලා නැහැ මේක හරියට දීලා නැහැ. ඒගොල්ලෝ කියන්නේත් දෙන ප්‍රයිස් එකට වඩා ලොකු ක්වොන්ටිටි එකකුත් ඒගොල්ලන්ට ලැබෙන. ඒගොල්ලෝ හරි සතුටුයි කියලා. ඇත්තම කියනවා නම් මම ආස මගේ ක්ලයන්ට්ව සන්තෝෂ කරන්න. එහෙම බැඳී ඉන්න කෙනෙක් හැටියට මම ඕගලන්ගෙන් ඉල්ලන්නේ මේ වගේ කරන්න එපා. අන්තිමට මට කිව්ව අන්තිම කතාව තමයි ක්ලයන්ට් මේක බොක්ස් කරලා අපිට ආයි ලබා දෙන්න කියලා. අද උදේ පාන්දර 4ට ආයෙත් මට කියනවා අද පැයක් ඇතුළත මට පේමන්ට් එකක් කරන්නම් කියලා. අන්තිමට පේමන්ට් එක නම් ලැබුණා. මම කියන්නේ මේ වගේ දේවල් කරන්න එපා බිස්නස් කරන අපිට. මේ බිස්නස් එකට නෙමෙයි ඕනම බිස්නස් එකට මේ වගේ දෙයක් කරන්න එපා. මොකද ඒ කෙනා ඒ ක්‍රියේෂන් එක කරන්නේ ලොකු කැපකිරීමකින් කාලය යොදවලා. ඉතින් මං ඉල්ලන්නේ මේ දේ ආයෙත් කරන්න එපා. අහගෙන බලාගෙන හිටපු හැමෝටම thank you.